අවංක චේතනා ගෙන දෙයි වාසනාව නේද? ඒ වගේ නේද? අවංක චේතනා. ඒ කියන්නේ ඔයාලට කැම්පස් යන්න ඕන නම් ඒක අවංකවම මොනව තිබ්බොත් එයා කැම්පස් යනවා. අවංකව මොන නැත්තම් කැම්පස් තියා කොහෙවත් යන්නේ නැහැ. තේරෙනවනේ? ඒ නිසා අවංක චේතනා හදාගන්න. ඒ ගොඩ යන්නේ ඒකෙන් තමයි. අවංකවම හදාගන්න. ඒක අවංක චේතනාව මම ඔයාලට තේරෙන්න ත උදාහරණයක් කියන්නම්. අවංකකම මෙන්න මෙහෙම බලාගන්න. ඔයාලට චූබරක් ආවොත් එහෙම තේරෙන්නේ මේ කියන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ. දැන් චූබරේ ඉන්නෝ කියමු. දැන් මේ අර ඉන්නේ සමහර චූබරේ ඉන්නවා. මම දන්නවා. හරිද? ඒ චූබරේ ඉන්නේ කාට කණ්ඩෙන්න කිව්වත් කොහේ හරි යන් කිව්වත් පාන් කෑල්ලක්කම කිව්වත් චොකලට් එකක්ම කිව්වත් සින්දුවක් ඇහුවත් උඩ මොකක්ද තියෙන ප්‍රධාන මාතෘකාව? චූබර. ඌ සින්දුව අහන්නේ චූබරේ. කොයිලා චූ කරන්න යන්නේ අදහසින් තමයි යා සින්දුව අහන්නේ. එයාට මොනවා කිව්වත් උඩ චූබරයි. ඕක නැත්ත කතන්දරේ. ඒ නිසා එයා ඉන්නෙම චූබරේ. චොකලට් එකක හිටියත් මචං නැද්ද වොෂ්රූම් එක කියලා අහන්න ඇතුලේ වැඩ කරලා යන්නේ ඒක. ඒකනේ ඒකට අවංකවම චූබරයි. දැන් හරිද? ඒක තමයි අවංකත් කියලා කියන්නේ. අවංකවම චූබර දෙන්නේ යාර. ඒ වගේ තමයි මේකත්. මොකද්ද? බලන්න අවංකවම කැම්පස් යන්න වැඩ කරන නෝමනයි නම් ඔයාලා මලගෙදර ගියත්, මගුල් ගෙදර ගියත්, බස් එකේ ගියත්, ගෙදර හිටියත් නාට්‍යයක් බැලුවත් ඔළුවේ මොකක්ද තියෙන්න ඕන? සිලබස් එක කරගන්න ඕන. අර ගණන් ටික හදන්න ඕන කියලා උමනාවක් එන්න ඕන. අන්න ඒ ගතිය තියෙනවා නම් උඹලා අවංකයි. උඹලා කොට යනවා. ඒක නැතුව නිකන් මේ වෙන මගුලක් න ඔළුවේ තියෙන්නේ උඹලා කොට යන්නේ. පුළුවන් නම් ගලපලා බලන්න මොලේ තියෙනවා නම් චූබරේ ස්වභාවය කියන එක. නියමයට තේරෙයි. අවංකවම චූබරාපිකාට කණ්ඩෙන්න කිව්වත් මේ ඔව් යන් ඉතින් කණ්ඩ යමම් මං ඒ හිතේ මොකක්ද තියෙන්නේ? චූ කරන්න ඕනේ කියලා. ඒ අවංක ස්වභාවයේ වටනා විදිය. පුළුවන් නම් වටහා ගන්න නැත්තම් ගොඩ යන්නේ නැහැ ඉතින්. හරි? හරි. අහන් ඉන්න අර පේනවනේ අවංකයි. අවංකයි මෝඩ යහගන්න.